හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට අන්න වෙඩින් එකට වෙඩින් ස්ලැප් කේක් කරන්න ආසායට තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. කිරිල්ලක් පාඩුවේ. ඉතින් මේ කේක් එක ගැන කිව්වොත් මේක රෙක්ටැන්ගල් ෂේප් එකට හදලා තියෙන ෆ්ලැට් කේක් එකක්. ලේයර්ස් දෙකකින් තමයි මම මේ ෆ්ලැට් කේක් එක හදලා තියෙන්නේ කිලෝ 4ක් පාවිච්චි කරලා. ඉතින් උස අඟල් 5ක් තියෙනවා මේ කේක් එකේ. පළල අඟල් 5ක් තියෙනවා. ඒ වගේම දිග අඟල් 20ක් තියෙනවා. ඉතින් මෙතනදී මම මේ කේක් එක නීට් කරාට පස්සේ අලවගන්නේ වේෆර් පේපර්ස්. ඉතින් ගොඩ දෙනෙක් තාම දන්නේ නැති අයත් ඉන්නවා. මොකද මගෙන් අහනවා මොනවාද මේ පේපර්ස්? මේක කන්න පුළුවන්ද? ඔව් මේක කන්න පුළුවන්. මේක එඩිබල් වේෆර් පේපර් එකක්. ඉතින් මේක කෑවට මුකුත් වෙන්නේ නැහැ. මෙතනදී මම ෆ්‍රෙෂ් රෝසස් තමයි පාවිච්චි කරේ. මොකද මට බ්‍රයිට් කිව්වේ ෆ්‍රෙෂ් රෝසස් ඕන කියලා. ෆ්‍රෙෂ් රෝසස් සහ බේබි ස්ට්‍රීට් තමයි මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔක්කොම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් තමයි අපි කරේ. ඔක්කොම වයිට් කලර් එකෙන්. ඉතින් බ්‍රයිට් ඕන කිව්වේ වයිට් ඇන්ඩ් ග්‍රීන් වලින්. ඉතින් එයාට ආස විදිහට අපි වැඩේ ලස්සනට කරලා දුන්නා. ඉතින් තව දෙයක් කියන්න ඕන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට අකමැති අයට පුළුවන් මෙතනදී sugar flowers පාවිච්චි කරන්න. ඒක ඉතින් ඒ අයගේ කැමැත්ත අනුකූලව තමයි අපි වැඩේ කරලා දෙන්නේ. ඉතින් සමහර අය බයිනවා අපිට ඇයි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් මේ කේක් එකක් ඩෙකොරේට් කරන්නේ? ඇයි sugar flowers තියෙනවානේ ලස්සනට කරන්න පුළුවන් කියලා. ඉතින් අපි හැමදාම කරන්නේ බ්‍රයිට් ඕන දේ බ්‍රයිට් සහ ග්‍රූම්ට එදා දවසේ යාළුවගේ දවසේ එයාලට ඕන විදිහට තමයි අපි යාළුවගේ වැඩේ කරලා දෙන්නේ. ඉතින් වෙඩින් එකට ස්ලැබ් කේක් කරන්න ආස අය ඉන්නවා. ඉතින් සමහර අයට ප්‍රශ්න තියෙනවා මේක වෙඩින් එකේදී පෙනුමක් නැති වෙයිද? ෆොටෝස් වලට ලස්සන නැති වෙයිද? ඒ වගේ ප්‍රශ්න ඉතින් මගෙන් අහලා තියෙනවා. ඉතින් ඒ අයට බලන්න මම අවසානට වීඩියෝ එකේ දාලා තිනවා කපල් එකේ කේක් එකේ කට් කරන ෆොටෝ එකක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් එදා දවසේ කොයි විදිහටද කේක් එක හයිලයිට් වෙන්නේ කියලා. ඉතින් හැමදාමත් වගේ මේ ඕඩර් එකකිනුත් මට ලස්සන ෆීඩ්බැක් එකක් හම්බුණා. ඉතින් ඔයාලගේ දවසත් ලස්සන කරගන්න අපිට කතා කරන්න අපේ WhatsApp නම්බර් එකට. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.